අද පාස්කු දවස පාස්කු වෙනුවෙන් ඔබ ඇමති ලැබීම මම ඉතාමත් සතුටපත් වෙනවා. පාස්කුව කියන්නේ ලෞකිකත්වයේ මිදී ආත්මික තලයක් මත අපේ ජීවිතය ඔසවා තැබීමයි. අප ජීවත් වෙන්නේ වසන්ත කාලේ. එරබුදු මල් පිපිලා කජු සම්පත පළ දෙන ඒ වගේ කොහාගේ නාදය රැව් දෙන පරිසරයක් තුලයි අපි මෙවර පාස්කු සමරන්නේ. අපගේ අරමුණ විය යුත්තේ යේසුස් වහන්සේ මාර්ගය අනුගමනය කරමින් ලෞකිකත පරාජය කරමින් අපගේ ජීවිතයේ සැබෑ ආත්මික තලයක් තුළ ඔසවා තැබීමයි. යුද්ධයක අමිහිරි නාදයේ ප්‍රේමය තුළ අපි පරාජය කළ යුතුයි. මේ පිළිබඳව යේසුස් වහන්සේ පවසන්නේ මම ලෝකය ජයගත්තා. ඔබත් ලෝකය ජය ගන්නා පිරිස මාව අනුගමනය කර ලෙසයි. සුභ ධර්මයේ යේසුස් වහන්සේට අත්වැලක් වුණාසේ අපේ සුභ ධර්මයේ දවසේ ආශිර්වාදයක් තිබෙනවා. එම නිසා පාස්කු තුළින් එන්නා මේ සත්‍යතාවයේ අපේ ජීවිතයේ ගොඩනගා ගන්න අදිටන් කරගනිමු. ඔබ සියලුනාටම සුභ පාස්කු මංගල්‍යයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.